විදේශගත මහා පරිමාණ මාත්‍රාවේ ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින්නේ නයිපොළොන් වෛරයක්. ඒ මාත්‍රාවේ ජාවාරම්වල කිරුළ වෙනුවෙන්. නමුත් ඉතර නීතිවලට අනුව ඔවුන්ට ඒ රට තුළදී එනකොටා ගැනීමට නොහැකි වුවත් ඔවුන්ගේ මාත්‍රාවේ ජාවාරම මෙරට තුළ මෙහෙවන ගෝලපාලින් දිනින් දින ප්‍රතිපාර්ශවවල වෙඩිතිබීම් හා පහර දීම් වලට ලක්වනවා. ඝාතනයට ලක්වනවා. ඇතමුන් සදාකාලික ආබාධ තත්වයට පත්වනවා. දෙහිවල ගල්කිස්ස රත්මලාන ආදී ප්‍රදේශවල පාතාලනායකින් 5-6 දිනක අතර ඇත්තේ තරඟයක්. මේ තරඟයේද මාත්‍රාව කිරුළ නිසාම ඇති වී තිබෙනවා. විශේෂයෙන් බඩුව විට අසංකගේ කල්ය හා චූවා සමත් කොස්මල්ලි යන ජාවාරම්කරුවන්ගේ පාර්ශව අතර ඇති ගැටුම ප්‍රබලයි. මේ දෙපාර්ශවයේම ගැටුම නිසා මේ වන විට 13 දෙනෙකු පමණ වෙඩිකා ඝාතනය වී තිබෙනවා. එවන් පසුබිමක පසුගියදා දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයට තවත් මාත්‍රාවේ ජාවාරම්කරුවෙකුගේ නමක් ඇඳුණා. ඔහු මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සිතුම් නිලංගන මැත්තේ. ඔහු විසින් මෙරටට එවූ මාත්‍රාවේ රත්මලාන රජමාවතේ පිහිටි නිවසක ගබඩා කර තිබී පොලිස් විශේෂකාර බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා. රුපියල් ලක්ෂ 80කට අධික වටිනාකමක් සහිත අයිස් මාත්‍රාවේ ග්‍රෑම් 306කට ආසන්න ප්‍රමාණයක් හා හෙරොයින් ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමග 36 හැවිරිදි සැකකරුවෙකුද මෙහිදී අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිසියට බාර දී තිබුණා. සැකකරු මාත්‍රාවේ ප්‍රවාහනය සඳහා යොදාගත් බව කියන තිරෝධ රථයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති මෙම මාත්‍රාවේ දෙහිවල රත්මලාන ගල්කිස්ස අඟුලාන ආශ්‍රිත ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා සූදානමින් තබාගත් බවයි. සිතුම් නිලාංග නැමැත්තාගේ මෙහෙයවීමෙන් මෙම මාත්‍රාවේ ජාවාරම සිදු කරන බවද සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ පවසා තිබුණා. සැකකරු මීට පෙර රත්මලානයි අංජු ගොනාකෝවිලේ රොහා යන මාත්‍රාවේ ජාවාරම්කරුවන්ගේ මාත්‍රාවිද ජාවාරම් කර ඇති බවත් මේ වන විට සිතුම් නිලාංග නැමැත්තා හා සම්බන්ධ වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සිතුම් නිලාංග නැමැත්තා මේ වන විට ඩුබායි රාජ්‍යයේ සිටියත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ ඩුබායිහි රැඳී සිටින බවට කිසිදු සටහනක් නොමැති බවයි පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ. මොහුව ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන්ගේ සහයෙන් පරීක්ෂා කිරීම හා පද්ධතිකරණය කිරීම වලින් තොරව විදේශගත කරවා ඇති බවටද අපරාධකරුවන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් හා තාක්ෂණික ක්‍රියාවලි කිසිවකටත් ඔහු අදාළ කරවා නැති බවටද තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ක්‍රියාවලිය සඳහා විදේශගත සංවිධානාත්මක අපරාධකරුවෙක් වන රසල් ස්මිත් නැමැත්තා මුදල් වැය කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. ඉතර සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් පොලිසිය අපමණ වෙහෙසක් දරන අවස්ථාවකදී මෙවන් දූෂිත නිලධාරීන් අපරාධකරුවන් විදේශගත කරලීම බරපතල ගැටලුවක් වී ඇති බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ. මේ වන විටත් රසල් ස්මිත්ගේ මාත්‍රාව ජාවාරම් ජාලයටද සම්බන්ධ වී සිටින සිතුම් නිලංග නැමැත්තා පිළිබඳව තවත් තොරතුරු කිහිපයක්ම විමර්ශන අංශ වෙත ලැබී තිබෙනවා. සිතුම් නිලංග යනු අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ගොනාකෝවිලේ රොහා ඇතුළු පාතාල සමාජිකින් හා සම්බන්ධතා පවත්වාගෙන ගිය මෙම පුද්ගලයා පිළියන්දල ටී හන්දිය ආසන්නයේදී සිය හොඳම මිතුරා පාතාල කල්ලියක සහයෙන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වූවෙකු බව පොලිසිය සඳහන් කළා. සිය මව හා පැවති බවට සැක අනියම් සම්බන්ධයක් මත මෙම ඝාතනය සිදු කරවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාගයක්ද පවතින බවත් ඒ නඩුවේ කොන්දේසියක් වශයෙන් මොහුට මිරිහාන පොලිසිය අත්සන් කිරීමටද පවතිනවා. එසේ තිබියදී මිරිහාන පොලිසියේ නිලධාරියෙකුගේ සහයෙන් එම කොන්දේසිය මගහරිමින් තැන සැඟවී ඇති මෙම පුද්ගලයා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී රටින් පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 2024 වසරේ අප්‍රේල් මාස 29 වෙනිදා නීත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති මෙම පුද්ගලයා 2025 වසරේ අප්‍රේල් මාසයේ දිනක මෙරටින් පිටත් වී ගොස් ඇතත් එහි රටින් පිට වී ගිය බවට කිසිදු සටහනක් නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. විමර්ශන නිලධාරීන්ගේ සැකය වී ඇත්තේ මේ පුද්ගලයා නීත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයක් නිර්මාණය කරගත්තත් ගුවන්තොටුපළේ පරීක්ෂා කිරීම වලින් තොරව ඔහුව රටින් පිට කර ඇති බවයි. මේ සඳහා පොලිස් බුද්ධි නිලධාරියෙකුගේද සහාය ලැබී ඇති බවත් අදාළ නිලධාරියා පෑලියගොඩ කොට්ටාසේ කලක් සේවය කර මේ වන විට හලාවත කොට්ටාසේ සේවය කරන අයෙකු බවටත් වාර්තා වනවා. මේ වන විට රසල් ස්මිත් නම් මහා පරිමාණ මාත්‍රාවේ ජාවාරම් කරු හා එක් වී සිටින සිතුම් නිලංග නැමැත්තා මහා පරිමාණ මාත්‍රාවේ ජාවාරම් ආරම්භ කරමින් සිටින බවද අඟුලාන ලුණාව රත්මලාන යන ප්‍රදේශවල මාත්‍රාවේ ජාවාරම ඔහුගේ මෙහෙයවීම මත සිදු කරන බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.